ආයිබෝවන් ඔයාලා හැමෝටම අද අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවේ. ඔයාලට මම අද කියලා දෙනවා දඹල හදන අලුත්ම විදිහක්. අපි දඹල මෙහෙම හදලා කාලා බලන්න. මම ඔයාලට ඒ ගමන් කියලා දෙන්නම් දඹල වල ගුණත්. අපි දඹල හදා ගන්න ඕනේ විශේෂයෙන්ම මේ අමුවට. ඒ කියන්නේ නිකන් පැහැය කොළ පාට වගේ තියෙන්න ඕන. දඹල එහෙම තමයි ලස්සනට හදාගන්නේ මේ පෙනුමට. ඉතින් අපි ඉස්සල්ලාම මේකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් කණ්ඩ අකමැතේ චුට්ටක් දාගන්න. මම නම් ටිකක් වැඩිපුර දාගත්තා. පොල් තෙල් ටික රත් වෙනකන් පොල් තෙල් ටික දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි තේ හැන්දෙන් තමයි මම දාගන්නේ. තොට ඒක ඔයාලටත් ලේසි වෙයි. මේකට අබ තේ හැන්දක් දානවා. ඊළඟට අබ ටික හොඳට පුපුරනකන් ඉඳලා උළුහාලුත් තේ හැඳි භාගයක් විතර දාගන්න. මම නම් මේ උළුහාල් බෙදලා තියෙන්නේ. ඊළඟට අපි දැන් අබ ටික හොඳට පුපුරනවා. අපි මේකට දාගන්නවා ලුණු ටිකක් කපලා බෑයක ලුණු දාගන්න. ලුණු ටිකක් අන්නන් පැහැවෙනකම් පැටගත්තාම ඒකට අපි එකතු කරනවා කොච්චි ටිකක්. කම මිරිස්සුනත් කමක් නැහැ. මම කොච්චි ටිකක් දාගත්තා. කර්මී පැකිනිත්තකෝ මේක මම දාගනවා සුවඳට. හොඳයි. දැන් ඊළඟට අපි මේ ටික රන්වන් පැය වෙනකන් දැන් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි දැන් මේකට දාගන්න ඕන කහ කුඩු චුට්ටක්, කහ කුඩු ටිකක්, ඒ වගේම කෑලි මිරිස්. කෑලි මිරිස් ඔයාලට දැන් අමි මිරිස් කොච්චි දානවා නම් කෑලි මිරිස් ඔයාලට ඇති ප්‍රමාණයට දාගන්න. සැරකණ්ඩ කැමති නැති අය සැර අඩුවෙන් දාගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕන දැන් දඹල ටික. දඹල ටික මෙහෙම එකතු කරලා අපි මේකේ ගින්දර ටික සැර අඩු කරනවා. ගින්දර ටිකක් සැර අඩුවෙන් තියාගන්න. නැත්තම් ඉක්මනට පිච්චෙන්න බලයි. ඊට පස්සේ අපි මේක මෙහෙම පැත්තකට කරලා අපි කඩාගත්ත බිත්තර දෙක මෙහෙම පැත්තකට දාන්න. ඊට පස්සේ මේ ටික මෙහෙම හොඳට කරවම් කරන්න. දඹල ගොඩක් ගුණයි. ඒ වගේම මේ චූටි ළමයි කන්න ආස නැහැ දඹල. ඉතින් අපි ඒකට කරන්න ඕනේ මොන හරි ළමයි කන්න ආස විදිහට හදලා දෙන්න ඕන. එතකොට බිත්තරයක් වගේ දාපුවාම
ගොඩක් දරුවෝ කන්න ආසයි. මොකද බිත්තර තියෙනවනේ. ඒ නිසා මම දැන් මේකට අපේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්නවා. මේක මදකින්නේ තමයි චැම්බෙන්න තියන්න ඕනේ. ගොඩ තද ගින්දර දාන්න එපා. හොඳයි. අපි මේක චුට්ටක් මේ වහලා තියමු තැම්බෙන්න. ගොඩ වෙලා තියන්න එපා. දැන් මේක සෑහෙන්න තැම්බිලා තියෙන්නේ. අපි ගොඩ මේක තඹ ගන්න යන්තම් තමයි තඹලා ගන්නෙ. අපි චුට්ටක් වහලා තියමු. හරි හොඳයි. දැන් අපි මේක මේ විනාඩි 3ක් විතර තිබ්බොත් ඇති. මොකද මේ නැත්තම් මේකේ පැහැය වෙනස් වෙනවා. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. දඹල සාමාන්‍යයෙන් බාගට වගේ තඹලා තමයි ගන්න ඕනේ. ඒකෝර තමයි එකේ ಗುಣ තියෙන්නේ. ගොඩ තඹලා ගන්න නැහැ. දැන් අපි මේක ලිපෙන් බාගමු. රස අනුව ලුණු බලන්න වලට ඇතිලු කියලා බලලා බාගන්න ලිපෙන්. බලන්න කාලා බලලා මේකේ රස කොහොමද කියලා මේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහසුත් මේ පහලින් දාන්න. මේ මොනවද මේ අඩුපාඩු තියෙනවා මටත් දැනගන්න. ඒ වගේම ඔයාලත් කාලා බලලා රසයි නම් මේක ෂෙයා කරලා අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් ඔයාලව. හොඳයි. අදට මම නවතින්නේ නම් ඔයාලට බොහොම ස්තුතියි.